ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. අප්‍රේල් මාසේ අපි පොරොන්දු වචනේ දේව වචනේ අපි බලන්න යනවා. උත්පත්ති 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මෙලෙස කියනවා. තවද දෙවියන් වහන්සේ නොවාද නැවෙයි ඕ සමග සිටියව පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවුන්ද සිහි කළසේක. අපේ දෙවියන් වහන්සේ සිහි කරලා ආශිර්වාද කරන දෙවි කෙනෙක්. ඔබවත් දෙවියන් වහන්සේ සිහි කළා ආශිර්වාද කළා ඔසස් කරයි. නැව තුල සිටියා වූ නොවාවද ඒ පණ ඇති සියල්ල දෙවියන් වහන්සේ සිහි කරා. නැව කියන්නේ අද කාලේ අනුව චර්ච් එක සභාව. අද ඔබ නැව තුලද ඉන්නේ නැවෙන් පිටතද ඉන්නේ. එහෙනම් සභාව තුලද ඉන්නේ සභාවෙන් පිටතද ඉන්නේ. ඔබ පිටත ඉන්නවා නම් ඉක්මනට දෙවියන් වහන්සේගේ තුරලට එන්න. දෙවියන් වහන්සේගේ කුරුසිය ළඟට එන්න. දෙවියන් වහන්සේගේ චර්ච් එකට එන්න. ඔබවත් සිහි කළ දෙවියන් වහන්සේ ඔබගේ වාතාවරණය හැම ප්‍රශ්නයක්ම වෙනස් කරයි. නොව සිහි කරාට පස්සේ ඒ ජල ගැල්ම කෙමෙන් අඩු වුණා. ඒ වගේ දෙවියන් වහන්සේ ඔබවත් සිහි කළා. ඔබ අවට තියෙන සියලුම වාතාවරණ ප්‍රශ්න පීඩා කරදර සියල්ලම අඩු කරලා ඔබවත් මේ මහ පොළොව මත උන්වහන්සේ ජීවත් කරයි. වල්ගේ නෙවෙයි හිස කරයි යටින් නෙවෙයි ඊළඟ තමයි මේ මාසේ ඔබ නැවතුලට ඉක්මනට එන්න ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාද කරනසේක. යාත්නා කරමු ආදරණීය යේසුනේ අප්‍රේල් මාසේ මේ වචනය ඇසු හැම කෙනෙක්ගේම ජීවිතය තුළ ඔබ අත්ගස්සලා උන්ගේ වාතාවරණය වෙනස් කරලා ජීවත් කරනවා. දහස්කමක් අනේ සංස්කෘතික නාමයෙන් යාත්‍රා කරන පියාණන්. ආමෙන් ආමෙන් ආමෙන්. God bless you.